මේක නම් පට්ටම පට්ට ආතල් වැඩක්. ඔය කතාව පස්සේ කරනවද? මට මෙතන ඉන්න අමාරුයි. නිහඬ අභ්‍යවකාශයේ අහංකාරතම ග්‍රහලෝකය. බේසුණු බව ඔබෙන් සඟවන නීල සාගරයක් වැනි සුන්දරත්වය. විශ්වයේ ඕනෑම දෙයක් දියමන්ති බවට පත් කරන බාර් මිලියන ගණනක පීඩනය. මේ තමා නෙප්චූන්. ලස්සන අපාය. ඉතින් අද වැඩසටහන පටන් ගන්න කලින් නොයාලට කියන්න ඕනේ මේ වගේ ෆික්ෂනල් වැඩසටහන් අරගෙන එන ලංකාවේ එකම නාලිකාව වන What Next නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ චාරිකාවට එකතු වෙන්න කියලා. අද අපි යන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ලස්සනම දෙයක් බලන්න. ඔයාලා දැනටමත් දන්නවා අපි යන්නේ නෙප්චූන් වලට කියලා. ඉතින් මමත් මේ ග්‍රහලෝකය ගැන කරුණු ටිකක් හොයලා බැලුවා. එන්නකෝ මාත් එක්ක. ඇත්තටම දූවිලි සහ කුඩා පාෂාණ වලින් සෑදුන වලලු පහක් නෙප්චූන්ට තියෙනවා. ඒ විතරක් නෙමේ චන්ද්‍රයින් 16කට මෙම ග්‍රහයා හිමිකම් කියනවා. මම කියන කල් ඔයාලා ඒවා දැනගෙන හිටියද? මේ අතරින් විශේෂම චන්ද්‍රයා වෙන්නේ ට්‍රයිටන්. මොකද මෙයා භ්‍රමණය වෙන්නේ නෙප්චූන්ගේ භ්‍රමණයට විරුද්ධ දිශාවට. ඇත්තටම මෙයාගේ සර්ෆේස් එකේ අයිස් ගිනි කඳු තියෙනවා. ඒ වගේන් එන්නේ ද්‍රව නයිට්‍රජන් සහ දූවිලි මිශ්‍ර අයිස්. ඇත්තටම මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නෝවා ගමනාතයට ළඟා වී ඇත. මේ තමා ඔයාලට ජීවිත කාලයේ දැකගන්න පුළුවන් ලස්සනම ග්‍රහලෝකය. නෙප්චූන්. බලන්න මෙයාගේ ලස්සන. හරියට නිල් මැණිකක් වගේ. දැන් මම යන්න හදන්නේ මේ නිල් සාගරයේ පීනන්න. එන්න මාත් එක්ක! මං හිතන්නේ පහලදී අපිට යව හම්බ වෙයි. ඉතින් මේ විදිහට යනකොට අපිට මුලින්ම පසු කරන්න තිබෙන්නේ නෙප්චූන්ගේ ඉහළම වායුගෝල ස්තරය. මේක නම් පට්ටම පට්ට ආතල් වැඩක්. මෙම කලාපයේ වැඩි වශයෙන්ම තිබෙන්නේ හයිඩ්‍රජන් වායුව. ඒක ප්‍රතිශතයක් විදිහට 80ක් විතර වෙනවා. ඒ වගේම හීලියම්, මීතේන් සහ ඇමෝනියා වගේ වායුද අඩංගු වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක -200ටත් වඩා අඩුයි. මේ වගේ අධික සීතලකට ඕනෑම අභ්‍යවකාශ ඇඳුමක් වුණත් ක්ෂණිකව අයිස් බවට පත් වෙනවා. ඔයාලට හිතෙනවද මාවත් අයිස් වෙයි කියලා? මගේ අවුට්ෆිට් එක ඕනම දෙයකට ඔට්ටුයි. කොහොමුණත් අපි මේ විදිහට කිලෝමීටර් 3000ක් පමණ මෙම කලාපයේ ගැඹුරට යනකොට සුන්දර වගේම අලංකාරවත් ප්‍රදේශයකට ඇතුල් වෙනවා. අපි මේක හඳුන්වන්නේ ක්ලවුඩ් ලේයක කියලා. ඔව්, ඇත්තටම මේ කලාපය හරිම ලස්සනයි. ඒ මෙන්න මේ නිල් වලාකුළු ස්තරය නිසා. ඇත්තටම මේ වගේ නිල් පැහැයක් ලැබිලා තියෙන්නේ මෙම කලාපය සතුව තිබෙන අධික මීතේන් වායුව නිසායි. මොකද මීතේන් වායුව සූර්යාලෝකයේ රතු පැහැය උරාගෙන නිල් ආලෝකය පරාවර්තනය කරනවා. හැබැයි මේ සුන්දරත්වය විසින් මාරාන්තික දෙයක් අපෙන් සඟවාගෙන ඉන්නවා. ඔයාලා දන්නවද මොකක්ද කියලා? අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම වේගවත්ම සුළං හමන්නේ මෙම කලාපයේ. මෙම ප්‍රදේශයේ තිබෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 2100ක් විතර වෙනවා. ඔව්, ඒක ශබ්දයේ වේගයටත් වඩා වැඩි. ඇත්තටම මේ හරිය තියෙන හුළං මාරම සැරයි. ඒ විතරක් නෙමේ, බාර් 50කට ආසන්න පීඩනයක්ද මෙම කලාපය සතුව තිබෙනවා. කොහොමුණත් මේ විදියට පැයට කිලෝමීටර් 250ක පමණ වේගයකින් අපි පහළට ඇදිලා එනකොට එක පාරටම අපේ වේගය මේ මොකද මේ වෙන්නේ? එක පාරටම පහළට යන ස්පීඩ් එක අඩු වෙනවා. ඔව්,
ඒක තමා මමත් කියන්න හිටියේ. ඇත්තටම අපි දැන් ඇතුල්ලුනේ පෘථුවිය වගේ බාර් මිලියන ගණනක පීඩනයක් තිබෙන අති බිහිසුණු කලාපයකට. මේ තමා නෙප්චූන්ගේ මැන්ටලය. ඇත්තටම මෙම ප්‍රදේශයේ තිබෙන අධික පීඩනය නිසාම වායුන් ඝන තරලයක් වගේ හැසිරෙන්නට පටන් ගන්නවා. මේ කලාපය ඔයා හිතනවා වගේ හිස් අවකාශයක් නෙමේ. ජලය, මීතේන් සහ ඇමෝනියා එකට එක මිශ්‍ර වී සැකසුණු අති විශාල උකු සාගරයක් වගේ. අපි නෙප්චූන්ගේ අප ඇට්මොස්ෆියරයකදී අත්විඳ අධික සීතල දැන් ක්ෂණිකවම අතුරුදහන් වෙලා යනවා. ඒ වෙනුවට අපිට දැන් දරාගන්නට සිදුවෙන්නේ සෙල්සියස් අංශක 2000 සිට 5000ක වගේ ඉහළ අගයක් තිබෙන උෂ්ණත්වයක්. හැබැයි මේ තත්ත්වයන් නිසා නෙප්චූන්ගේ මැන්ටලය තුළ හරි අපූරු දෙයක් සිදුවෙනවා. මෙම අධික පීඩනය නිසා මීතේන් අණුවල තිබෙන කාබන් පරමාණු වෙන් වී යනවා. ඉන් පසුව ඒවා එකිනෙක එකතු වී දිදුලන ඝන දියමන්ති බවට පත්වෙනවා. ඉතින් මෙම දියමන්තිවල ඝනත්වය වැඩි නිසා ඒවා නෙප්චූන්ගේ හරය දෙසට ගමන් ගන්නවා. ඇත්තටම නෙප්චූන්ගේ හරය තුළ අඩංගු වෙන්නේ යකඩ, නිකල් සහ සිලිකේට් වගේ පාෂාණ. මේවා සෙල්සියස් අංශක 5101 තරම් ඉහළ උෂ්ණත්වයක පවතිනවා. ඇත්තටම මෙමාගේ සූර්යාගේ මතුපිට උෂ්ණත්වයටත් සමාන වෙනවා. ඇත්තටම නෙප්චූන් කියන්නේ සාමාන්‍ය ග්‍රහලෝකයක් නෙමේ. විද්‍යාඥයින් සොයාගෙන තියෙන විදිහට නෙප්චූන් ග්‍රහලෝකය සූර්යාගෙන් ලබා ගන්නා ශක්තිය වගේ දෙගුණයක ශක්තියක් අභ්‍යවකාශයට මුදා හරිනවා. ඒකට එක හේතුවක් වෙන්නේ මෙම ග්‍රහලෝකය එහි මධ්‍ය ලක්ෂය දෙසට ක්‍රමක්‍රමයෙන් හැකිලෙමින් පවතිනවා. මෙම නිසා ස්කන්ධය හැකිලෙන විට ගුරුත්වාකර්ෂණ ශක්තිය තාපය බවට පත්වෙනවා. ඒ වගේම තමා අපි කලින් කිව්වා මෙයාගේ මැන්ටලේ තිබෙන දියමන්ති හරය දෙසට ගමන් ගන්නවා කියලා. ඉතින් මෙහෙම යනකොට තරලය සමග ඇතිවෙන ඝර්ෂණය නිසා අමතර තාපයක් නිපදවනවා. මේ සියලුම හේතුන් නිසා නෙප්චූන් සූර්යාගෙන් ලබා ගන්නා ශක්තියට වඩා දෙගුණයක ශක්තියක් අභ්‍යවකාශයට නිකුත් කරනවා. ඔය කතාව පස්සේ කරනවද? මට මෙතන ඉන්න අමාරුයි. Initiating the rapid rescue. 3, 2, 1. ඉතින් මේ වගේ කුතුහලය දනවන තවත් වැඩසටහනකින් අපි නැවත හමුවෙමු. එතෙක් ඔයාලා සෑම දෙනෙක්ටම සුබම සුබ දවසක්. සුබ දවසක් තමයි. තව ටිකෙන් මගේ අවසාන දවස වෙනවා.